සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම. ඔන්න මං අද ඔයාලට ගොඩක් වටින වීඩියෝ එකක් තමයි අරගෙන ආවේ. ඔයා මගේ channel එක මුල ඉඳලම බලන කෙනෙක් නම් ඔයා දන්නවා මගේ channel එකේ මං කරපු මුල්ම වීඩියෝ එක විශ්ව ආකර්ෂණ නීතිය ගැන තමයි. ඒ ගැන හඳුන්වා දීමක් ගැන තමයි කරේ. ඉතින් ඒ සම්බන්ධව වීඩියෝ මම ඔයාලත් එක්ක ෂෙයා කරගෙන තියෙනවා. බලපු නැති කෙනෙක් ඉන්නවා නම් මගේ channel එකට ගිහිල්ලා බලන්න පුළුවන්. ඉතින් මං අද ඔයාලත් එක්ක කතා කරන මාතෘකාව තමයි ඕරා එක. ඕරා එක එහෙමත් නැත්නම් vibration එක ඉහළ මට්ටමක පවත්වා ගැනීමට කරන්න ඕනි මොනවද කියන දේ ගැන. ඉතින් law of attraction follow කරන කෙනෙක් නම් මේ vibration එක කියන්නේ මොකක්ද කියන එක ගැන දැනටමත් දන්නවා ඇති. ඉතින් එහෙම නොදන්න කෙනෙකුට මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා මම හිතනවා. ඔයා තුලින් නිකුත් වන සංකේතය අපිට හඳුන්වන්න පුළුවන් ඕරා එක. එහෙමත් නැත්නම් vibration එක කියලා. ඔයා තුලින් නිකුත් වෙන්නේ හරිම ඍණාත්මක සංකේතයක් නම් එහෙමත් නැත්තම් ඔයාගේ ඕරා එක බොහොම දුර්වල නම් ඔයා ආකර්ෂණය කරගන්නේ ඒ මට්ටමට සමාන දේවල්. ඒත් ඔයා ගොඩක් ඉහළ ভাইබ්‍රේෂන් එකක කෙනෙක් නම් ඔයාට පුළුවන් වෙනවා ඔයාගේ ජීවිතේට ඒ තරම්ම ඉහළ සහ යහපත් දේවල් ආකර්ෂණය කරගන්න. අපි කොහොමද අපේ ভাইබ්‍රේෂන් එක ඉහළට අරගෙන එන්නේ? දන්නවද? මේ පුංචි පියවර ටික ඔයත් අනුගමනය කළොත් ඔයාගේ ජීවිතේ ලස්සනට වෙනස් කරගන්න ඔයාට පුළුවන්. ඉස්සෙල්ලම ස්තුතිවන්ත වීම පුරුදු වෙන්න. ඔයාගේ ජීවිතේ සෑම දෙයකටම ස්තුතිවන්ත වෙන්න පුරුදු වීම ඔයාගේ සංකේතය ඉහළ අරන් එන්න ඔයාට උදව් වෙනවා. ඉතින් ඔයා ගන්න ආහාර වේලට, ඔයාට ලැබෙන මුදලට, ඔයා එක්ක සිටින මිනිස්සුන්ට වගේම ඔයාගේ ජීවිතයට ලැබෙන සෑම දෙයක් වෙනුවෙන්ම ස්තුතිවන්ත වෙන්න. සතුටෙන් ස්තුතිවන්ත වෙන්න. හැම දවසකම ආරම්භයේ දවසට ස්තුතිවන්ත වෙලා දවස පටන් ගන්න. ඔයා අවට ධනාත්මක පරිසරයක් නිර්මාණය කරගන්න. ධනාත්මක දේ පමණක් ජීවිතයට එකතු කරගන්න. ඉතින් ඔයාව නිතරම සතුටෙන් තියෙන සහ ධනාත්මක අදහස් ඔයා ළඟට අරගෙන එන ධනාත්මක මිනිස්සුන්ව විතරක් ආශ්‍රය කරන්න. නිතරම උපදූප කතා කරන අනිත් අයව විවේචනය කරන මිනිස්සුන්ගෙන් ටික ටික ඈත් වෙන්න. ඔයා පාවිච්චි කරන සමාජ මාධ්‍ය පවා ධනාත්මක විදිහට පාවිච්චි කරන්න. ඒ වගේමයි ඔයාගේ ජීවිතය ධනාත්මක කරගන්න නිතරම උත්සාහ කරන්න. ධනාත්මක ගීත අහන්න, ධනාත්මක නිර්මාණ බලන්න, ඍණාත්මක දේ කියවන්න එපා. ඍණාත්මක පුරුදු ජීවිතෙන් අත්හැර ගන්න. භාවනාව සහ ගැඹුරු හුස්ම ගැනීමේ අභ්‍යාස. ඔයාට පුළුවන් ඔයා කැමති භාවනාවක පුරුද්දක් විදිහට හැමදාම නිරත වෙන්න. ඒ වගේමයි ඔයාට පුළුවන් දවසකට විනාඩි 2ක්වත් හුස්ම ගැනීමට පමණක් අවධානය දෙමින් ගැඹුරින් හුස්ම ගන්න. හුස්ම ගැනීමේ අභ්‍යාස හෝ භාවනාව පුරුදු වෙන්න. සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගන්න. අපි මේකට කියනවා high vibrational food කියලා. ඒ කියන්නේ කෙටි ආහාර හෝ කෘත්‍රිම ආහාර නෙමෙයි. ස්වාභාවික ආහාර. එළවලු, පළතුරු, ධාන්‍ය ඔයාට පුළුවන් නිරන්තරයෙන්ම ඔයාගේ ආහාර වේලට එකතු කරගන්න. ඔයාගේ ශරීරයට නිතරම ව්‍යායාම දෙන්න. ඔයාගේ ශරීරය නිතරම ක්‍රියාශීලීව තබා ගන්න. ඉතින් ඔයාට පුළුවන් ව්‍යායාම කරන්න. ඔයාට පුළුවන් ක්‍රීඩා කරන්න. ඔයාට පුළුවන් ඇවිදින්න. ඔයාට පුළුවන් නර්තනයේ යෙදෙන්න. පුළුවන් තරම් ක්‍රියාශීලීව ජීවත් වෙන්න උත්සාහ කරන්න.
තමන්ගේ වයිබ්‍රේෂන් එක ඉහළට අරන් එන්න වැදගත්ම කාරණාව තමයි තමන් තමන්ට ආදරය කිරීම. එහෙමත් නැත්තම් self love. ඉතින් ඔයා ඔයාව ආදරෙන් බලාගන්න. ඔයා ඔයාට ආදරය කරන්න. ඉතින් ඔයා ඔයත් එක්ක ධනාත්මකව කතා කරන්න. ඒ කියන්නේ positive self talk එකක් පවත්වා ගන්න. ඔයා ගැන ධනාත්මකව හිතන්න. ඔයා වෙනුවෙන් ජීවත් වෙන්න. කරුණාවන්ත වෙන්න. ඔයාට කරුණාවන්ත වෙන්න. අනිත් අයට, සත්තුන්ට, ගහට කොළට පවා කරුණාවන්ත වෙන්න. කරුණාවන්ත වීම කියන්නේ ඔයාගේ වයිබ්‍රේෂන් එක ඉහළටම අරන් එන කාරණාවක්. ධනාත්මක ස්වයං යෝජනා පාවිච්චි කරන්න. ඔයාගේ යටිසිත නැවත වැඩසටහන් ගත කරවන්නට, ඒ කියන්නේ ඔයාව රීප්‍රෝග්‍රෑම් කරවන්නට නියම විදිහට පාවිච්චි කරන්න පුළුවන් අපූර්ව දෙයක් තමයි ධනාත්මක ස්වයං යෝජනා කියලා කියන්නේ. ඉතින් ඔයාගේ ජීවිතයට නිතරම ධනාත්මක වචන වලින් හදාගත්ත ස්වයං යෝජනා පාවිච්චි කරන්න. උදාහරණයක් විදිහට මම වගේ ජීවිතය ගැන බොහොම සතුටු වෙනවා. මම ඉහළ ශක්ති පරාසයක ජීවත් වන්නෙක්. මම මගේ ජීවිතයට ස්තුතිවන්ත වෙනවා. මට අවශ්‍ය ඕනෑම දෙයක් මා වෙතට ආකර්ෂණය වෙනවා. සොබා දහම එක්ක එකතු වෙන්න. නිතරම සොබා දහමට ළඟින් ජීවත් වෙන්න උත්සාහ කරන්න. විවේකයක් ලැබුණු වහාම සොබා දහම හොයාගෙන යන්න. ගහට කොළට ආදරයෙන් සලකන්න. සොබා දහම ආරක්ෂා කරන්න. ගෙවත්තේ පවා, පුංචි පැලයට පවා ආදරය කරන්න පුරුදු වෙන්න. නරක මතකවලට සහ අතීතයේ ඔයාට පසුතැවීමක් අරන් එන දෙයට දැන් යන්න දෙන්න. ඔයා ඔයාට සමාව දෙන්න. ඔයා අතීතයේ වැරදි කරන්න ඇති. දැන් ඒ හැම දෙයකටම ඔයා වෙනුවෙන් ඔයාට සමාව දෙන්න. සංසුන්ව ජීවත් වෙන්නට සහ මේ මොහොතේ සිහිය පවත්වා ගන්න පුරුදු වෙන්න. ඔයා අහලා ඇති මයින්ඩ්ෆුල්නස් කියලා දෙයක්. ඒ කියන්නේ සතිමත් භාවය. ඉතින් නිරන්තරයෙන්ම උත්සාහ කරන්න ඔයාගේ සිහිය වර්තමානයේ පවත්වා ගන්න. ඔයාගේ වයිබ්‍රේෂන් එක ඉහළ මට්ටමක පවත්වා ගැනීම සඳහා හේතු වෙන තවත් දෙයක් තමයි ඔයා ආශ්‍රය කරන මිනිසුන්. උත්සාහ කරන්න ධනාත්මක ආශ්‍රයක් පවත්වා ගන්න. උත්සාහ කරන්න ඔයාගේ ජීවිතේට හොඳ දේවල් අරන් එන මිනිස්සුන්ව සහ ඔයාටත් වඩා ඉහළ මට්ටමක ඉන්න මිනිස්සුන්ව ආශ්‍රය කරන්න. ඔයා දන්නවද? ඔයාට වඩා පහත් ගතිගුණ තියෙන මිනිස්සුන්ව ආශ්‍රය කළොත් ඔයත් ඒ තත්ත්වයටම වැටෙනවා. ඉතින් නිතරම ආශ්‍රය ගැන සැලකිලිමත් වෙන්න. ප්‍රමාණවත් නින්දක් අවශ්‍යයි. අවශ්‍යයි නෙමේ, අත්‍යවශ්‍යයි. ඒ වගේමයි අනවශ්‍ය විදිහට රැයට ඇහැරිලා ඉන්න එපා. ඔයා රැයට ඇහැරිලා හිටියොත් ඔයාගේ වයිබ්‍රේෂන් එක පහළට යනවා. ඉතින් පුළුවන් නම් ප්‍රමාණවත් නින්ද ගැන සැලකිලිමත් වෙන්න. ඉතින් මේ තියෙන්නේ ඔයාගේ ජීවිතයට ලේසියෙන්ම එකතු කරගන්න පුළුවන් පුංචි පියවර කිහිපයක්. මේ විදිහට ඔයාගේ ඕරා එක ඉහළට අරගෙන එන්න ඔයාට පුළුවන් වෙනවා. self love ගැන කතා කරොත් ඔයාට හිතෙන්න පුළුවන් මේකත් ජීවිතයක් දනේ. ආස දෙයක් කන්න නෑ, ආස ගමනක් යන්න නෑ, ආස විදිහට ආසයත් එක්ක ජීවත් වෙන්න නෑ, ආස දෙයක් ගන්න අතේ සතේ නෑ, මාසෙකට වතාවක්වත් පොඩි shopping පාරක් දාන්න නෑ. අනිත් උන්ගේ සරුංගල් දිහා බලාගෙන අපි හූල්ලනවා. මේකනේ කතාව නේද? ඉතින් ඔයා ජීවත් වෙන්න ආස විදිහක් ඇතිනේ. ඒ විදිහට ජීවත් වෙන්න බෑ කියන්නේ එතන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ එතකොට ජීවිතේද
නෑ. වටේ ඉන්න අයගෙද? නෑ. අම්මගෙද, තාත්තගෙද, පුංචිගෙද, නැන්දගෙද? නෑ. ප්‍රශ්නේ තියෙන්නේ මේ තියෙන తত্ত্বය ඔයා වෙනස් කරගන්න උත්සාහ නොකරන තැන. ඔයාගේ ජීවිතය ආස විදිහට ගත කරන්න තියෙන ලොකුම බාධාව ඔයාම තමයි. මේකනේ ඔයා හිතනවා හැමදේම හැම අවස්ථාවකම ඔයාට මැවුම්කරුවෙක් විසින් මවලා දෙනවා කියලා. නැතුව අලුත් අවස්ථාවක් නිර්මාණය කරගන්න ඔයාට වස කම්මැලි. ඒක ටිකක් බලපතල දෙයක් කියලා ඔයාට එයාලා කියලා තියෙනවා. ඒක මාර ගේමක් බං. එහෙමයි තමයි කතාව ගියේ. ඉතින් ඔයාට වස කැම්මැලි අවස්ථාවක් නිර්මාණය කරගන්න. ඉතින් ඔයාට අවස්ථාවක් නෑ කියන්නේ ඔයාට වෙනවා ආස නැති විදිහට ජීවත් වෙන්න. ඒ කියන්නේ සරලවම ඔයාට ලැබෙන අවස්ථාව එක්ක ජීවිතේ අරගෙන යන්න වෙනවා. වෙන කරන්න දෙයක් නැති නිසා. ආස විදිහට ජීවත් වෙන අය ඉන්නවා. ආස විදිහට ගමන් බිමන් යන කන බොන අය ඉන්නවා. එයාලා ඒ වෙනුවෙන් යම් වැඩ කොටසක් කරලා තියෙනවා. ඒකට කියන්නේ හෝම්වර්ක් කරලා ජීවත් වෙනවා කියලා. ඉතින් ඔයා හෝම්වර්ක් කරලා නැත්තම් ඔයාට ලේසි නෑ තමයි. ඔයා කිසිම වැඩක් කරලා නැත්තම් ඔයාට ප්‍රතිඵල නෑ. මොකද මුන් ලැබෙන්නේ මුන් වවන අයට. මෑ ලැබෙන්නේ මෑ වවන අයට. ඔයා ආස හිස් ලෝකයක නිදාගන්න. ඉතින් ඔයාගේ ක්‍රියාව අනුව ප්‍රතිඵලය ලැබිලා තියෙනවා. නිදාගන්න ආසයට ඇඳවල්, දුවන්න ආසයට ට්‍රැක් ෆීල්ඩ්, උයන්න ආසයට ලස්සන පැන්ට්‍රි, වවන්න ආසයට වගාබිම් නිර්මාණය වෙනවා. ඒක ලෝක දහමක්. චූටි නීතියක්. දැන් මේ தত্ত্বය වෙනස් කරගන්න ඔයාට ඕන නම් ඔයාට වෙනවා එක්කෝ වැඩ ටිකක් කරන්න. අර කලින් කිව්වා වගේ හෝම්වර්ක් කරන්න. ඔයා ඒකට සූදානම්ද නැද්ද කියන එක ඔයාට අයිති දෙයක්. එහෙම කරන අය මේ වෙද්දිත් ලස්සන දේවල් උදා කරගෙන ලස්සනට ජීවත් වෙනවා. ඔයාට හීන තියෙනවා. නමුත් සැබෑ කරගන්න වැඩපිළිවෙලක් නැහැ. ඔපරේටින් සිස්ටම් එකක් නැතුව කිසිම ප්‍රෝග්‍රෑම් එකක් දුවන්නේ නෑනේ. ඉතින් ඒකයි වෙන්නේ. නිදාගෙන ඉන්න ඇඳවත් අස් කරන්නේ නැතුව නැගිටලා යන ඔයාට වෙන මොනවද ඉතින් ලැබෙන්නේ? පාවිච්චි කරන කොමඩ් එකට ලයිසෝල් ටිකක් දාලා වොෂ් කරන්නේ නැති ඔයාට මොනවද ලැබෙන්නේ? ගඳ වැසිකිලි ජීවිතයක් නේද? අන්න ඒ ලැබෙන දේ තමයි ඔය ලැබිලා තියෙන්නේ. හරි. ඉතින් මීට වඩා කලර්ෆුල් ලයිෆ් එකක් ඕන නම් ටිකක් දුක් විඳින්න. වැඩ කරන්න. ප්ලෑන් එක හදාගන්න. දේදුණු වර්ණයෙන් ජීවිත කතාව ලියන්න ඕන නම් මේ ඔයා විලාසන පාට පෙට්ටිය අරන් තියාගන්න. අනුන්ගේ පාට පැන්සල් වලින් තමන්ගේ චිත්‍රය පාට කරන්න බැහැනේ. දැන් මේක කරන්නම කියලා නීතියක් නෑ. ඔහේ ජීවත් වෙලා මැරිලා යන්න අයත් ඉන්න ඕනේ. ඔයාලට පුළුවන් ඒ පොලිමට ඕන නම් එකතු වෙන්න. මොකද නිදාගෙන ඉන්න නයිටිය පිටින් චූම්පාංගෙන් බනිසක් අරගෙන කන අයත් ඉන්න ඕනනේ. උදේට කිරිබත් හදලා ඇඹුල් තියල් හදන්න ආසය ඒක වෙනම හදාගනි. ජීවිතේ වුණත් සැමරීම එකක්, මැරීම තව එකක්. හරි. කාලකන්නියෝ කියන නම එන්නේ කාලය කාදමනනේ. ඉතින් මේ කාලකන්නියෝ කියලා ජාතියක් ඉන්නකොට තමයි අනිත් අය කැපිලා පේන්නේ. ගල් බනිස් කියන්නේ කප් කේක් වල වෙනම වර්ෂන් එකක් නෙමෙයි. දෙකක්. මෆින් කියන්නේ තව එකක්. ඒවා ස්පංචි නෙමෙයි. ඉතින් මේවා ටිකක් පැත්තකට ගිහින් තේරුම් කරගන්න ඕනේ දේවල් තමයි. ගොඩක් වෙලාවට අපි හිතන්නේ මේ දැන් ඉතින් මේ කාලෙත් එක්ක තාක්ෂණෙත් එක්ක මේ එකම දේ තමයි මේ නමින් එන්නේ කියලා. නෑ එහෙම නෑ. පොඩි හරි වෙනස්කම් තියෙන නිසා තමයි මේ දේවල් වලට වෙන නම් තියෙන්නේ. ඉතින් මං හිතනවා අද ඔයාලත් එක්ක මම මේ කතා කරපු මාතෘකාව ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. ඔයා දන්නවනේ විශ්ව ආකර්ෂණ නීතිය කියන දෙයින් පොසිටිව් මනසෙක් තමයි නිර්මාණය කරන්නේ.
ඉතින් ඔයා තාමත් හිතනවන තාමත් ඔයාගේ ජීවිතය ගැන ඍණාත්මකව හිතන කෙනෙක් නම් ඔයා ඉස්සෙල්ලම ධනාත්මකව හිතන්න පටන් ගන්න. එතකොට ඔයා ගොඩක් වෙලාවට ඔයාගේ දියුණුව ගැනම තමයි ඔයාට හිතෙන්නේ. ඔයාට දේවල් ලැබෙනකොට ඔයා හිතන්නේ නැතුව ඔයාට දේවල් ලැබෙනකොට ඔයා ඒ ජීවිතයට ආස කරනවා. එතකොට ඔයාටම ආදරය කරන්න පටන් ගන්නවා. ඉතින් මම ඔයාලත් එක්ක මේ කතා කරපු ටිකෙන් self love ගැනත් කතා කරේ. මොකද self love විශ්ව ආකර්ෂණ නීතියේ අනිවාර්යම දෙයක්. self love එක නැත්තම් ඔයාට තව කෙනෙකුට ආදරය කරන්නත් බෑ. එහෙම ආදරය කරනවා නම් ඒක ආදරයක් නෙවෙයි. ඉතින් විශ්ව ආකර්ෂණ නීතිය ෆලෝ කරන කෙනෙක් නම් මේ දේවල් ගොඩක් හොඳට දන්නවා ඇති. හොඳින් අධ්‍යයනය කරනවා ඇති. මම එහෙම විශ්ව ආකර්ෂණ නීතිය ගැන ගැඹුරින් හදාරපු කෙනෙක් නෙවෙයි. හැබැයි මම ෆලෝ කරන දේවල් වලින් මම ලබාගත්ත දේවල් වලින් මට ලැබුණු දේවල් වලින් මට ඔයාලත් එක්ක ෂෙයා කරගන්න පුළුවන් දේවල් තමයි මම ෂෙයා කරගන්නේ. මේක හරියට මැජික් එකක් වගේ. මොකද සමහර දේවල් අපිට ලැබෙනකොට ඒක මාරයි කියලා හිතන වෙලාවල් මට නම් අනන්ත අප්‍රමාණ හිතිලා තියෙනවා. ඉතින් ඔයාට තව කෙනෙක් මේ මාර්ගයට ගන්න පුළුවන් නම් ඔයා ඇත්තටම ඔයාට විශ්වයෙන් ලොකු ප්‍රතිහාරයක් වෙන්න පුළුවන්. මොකද මිනිස්සෙක්ගේ ජීවිතේ සතුටක් මිනිස්සෙකුට ගෙන දෙන්න පුළුවන් නම් මං හිතනවා ඊට වඩා පිනක් මේ විශ්වයෙන් නැතුව ඇති. මොකද ගොඩක් වෙලාවට ගොඩක් දේවල් නිසා මිනිස්සු සමාජයේ ගොඩක් කලකිරිලා තමන්ගේ ජීවිතේ පවා නැති කරගන්න තත්වයට පත් වෙලා තියෙනවනේ. ඉතින් අපිට පුළුවන් නම් එහෙම කෙනෙක්ගේ හිතක් හදලා මේ වගේ මාර්ගයක තමන්ගේ ජීවිතේ දියුණු කරගන්න පුළුවන් මාර්ගයකට ගන්න එක උපදේශක් හරි දෙන්න පුළුවන් නම් ඒක ඔයාට ලොකු පිනක්. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකෙන් මොනවා හරි පුංචි දෙයක් හරි ඔයාලගේ ජීවිතේට එකතු කරගන්න ඇති කියලා. මට අවශ්‍ය වෙලා තියෙන්නේ ඒ දේම තමයි. ඉතින් මම ජර්නලින් ගැන, එතකොට විශ්ව ආකර්ෂණ නීතිය ගැන, ඊට පස්සේ ජර්නලින් ලියන විදිහ, ඒ හැම දෙයක් ගැනම මගේ වීඩියෝස් කරලා තියෙනවා. බලපු නැති අලුතෙන් channel එකට එකතු වෙලා ඉන්න කෙනෙක් නම් ඔයාට ඒ වීඩියෝස් බලන්න පුළුවන්. ඉතින් මං අද ඔයාලත් එක්ක මේ මාතෘකාව කතා කරන ගමන් මගේ ගෙදර ඉන්න මෙන්න මේ චූටි පැටවු ටිකවත් මම තව ටිකක් ලස්සන කරා. මොකද අලුත් අවුරුද්දත් ළඟ එන නිසා. ඉතින් මෙයාලත් ඉතින් චූටි බබෙක් බලා ගන්නවා වගේ තමයි අපි බලා ගන්න ඕනි. මොකද මෙයාලව දැන් ඉන්ඩෝර් ප්ලාන්ට්ස් අපි ගොඩක් කරලා ඉතින් ගෙවල් ඇතුළේනේ තියෙන්නේ. ඉතින් ගෙවල් ඇතුලේ තියෙනකොට මෙයාලටත් චුට්ටක් ඉරේලිය දෙන්න ඕනි. ඒ දේවල් අපි බලන්න ඕනි. නැත්තම් කොළ කහ වෙන්න ගන්නවා, කොළ මැරෙනවා, මුල් කුණු වෙනවා. මේ වගේ එක ලෙඩ රෝග වලට මුහුණ දෙන්න වෙනවානේ. ඉතින් සතියකට සැරයක්වත් මෙයාලා ගැනත් අනිවාර්යයෙන්ම බලන්න ඕනි. ඉතින් ගිය දවස් ටිකේ තිබුණු වැඩත් එක්ක චුට්ටක් මට මෙයාලව මගහැරිලා තිබුණා. ඉතින් මං අද දවසෙන් වැඩි වෙලාවක් අරගෙන මෙයාලට චූටි සාත්තුවක් දෙන්න තීරණය කළා. ඉතින් මම මේ දැන් ඒ වැඩ ටිකත් කරන ගමන් තමයි ඉන්නේ. පල්ලෙහා වත්තක තියෙනවා මේ වැල් සෑහෙන්න. ඉන්ඩෝර් ප්ලාන්ට්ස් වලට ආසයි ඉන්නවා නම් ඇත්තටම වැඩි මුදලක් දීලා මේවා ගන්න අවශ්‍ය නැහැ. මේවා මේ කැලේ ඕනි තරම් තියෙනවා. මේවා වලට වැඩි පොහොරක් ලැබෙනකොට වැඩි ඉඩක් තියෙනකොට මේ කොළ හැම ගොඩක් ලොකු වෙනවා. මේ වගේ චූටි පෝච්චි වල හැදුවම එහෙම ගොඩක් ලොකු වෙන්නේ නැහැ. ඔයාට මේක ඔයාගේ ව්‍යාපාරයක් විදිහට කරන්නත් පුළුවන්. මොකද මේ ඉන්ඩෝර් ප්ලාන්ට්ස් දැන් රුපියල් 1500ක වගේ. ඒතර ඒ වගේ මුදලකින් ඉඳන් තමයි පටන් ගන්නෙ. සාමාන්‍යයෙන් අර ලස්සන හැංගින් පොට් වල දාලා හැම ගොඩක් අය වැල් විදිහට අර එල්ලෙන හදලා විකුණනවා. මමත් මේ ළඟකදී Facebook එකේ දැකලා මිල ඇහුවාම 1500ක් කියලා කිව්වා. ඉතින් ඔයාට මේක ඔයාගේ ව්‍යාපාරයක් විදිහට ආරම්භ කරන්න පුළුවන්. මොකද මේවා වල මේ කොළ එහෙම ලස්සනට තව ලස්සන පාටට හැදෙන්න පොහොර වර්ග එහෙම කඩේ තියෙනවා. ඉතින් මේකට ඇත්තටම ලොකු මුදලක් වැය වෙන්නේ නැහැ. මේ චූටි පොට් එකක් රුපියල් 40කටත් අඩුයි.
ඉතින් අර තොග හෙම ගන්න තැන්වල ඊටත් වඩා අඩුවට ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් මොනවාම හරි දෙයක් කරලා ජීවිතේ ගොඩ යන ටාගට් එකක් තියෙන කෙනෙක් නම් ඔයා මේ වගේ දේකුත් ඇති ඔයාට ඔයාගේ ජීවිතේ ගොඩ යන්න. ඉතින් ඔයාට පුළුවන් නම් උත්සාහ කරලා බලන්න මේ හොඳ ඉල්ලුමකට දෙන්න පුළුවන්. මොකද දැන් හැම ගෙදරකම වගේ ඉන්ඩෝ ප්ලාන්ට්ස් තියෙනවා. අනිත් එක ඉන්ඩෝ ප්ලාන්ට්ස් කියන්නේ ඇත්තටම හරි පිස්සුවක්. ඉතින් මේ එහෙම ඒවට ගොඩක් අය ආසයි. ඇත්තටම ඉතින් කොළඹ නම් එහෙම ඉතින් ටිකක් හොයාගන්න අමාරුයි. ඉතින් ඔය ගම්වල නම් මේව ඕනි තරම් තියෙනවා. ඉතින් ගමක ඉන්න කෙනෙක් නම් ඔයාට උනත් පුළුවන් මේ විදිහට මේ වගේ ඉන්ඩෝ ප්ලාන්ට්ස් හදාගන්න. එහෙම නැත්නම් ඉතින් ඔයාගේ ගෙදර ලස්සන කරගන්නත් පුළුවන්. මම නම් මේ පෝච්චි ටිකක් ගෙනලා මේ කැලෙම්ම තමයි මේ වැල් ටික අරගෙන මේ විදිහට හදාගත්තේ. ඉතින් ඇත්තටම හරි ලස්සනයි. මේ කොළ පාට කියන්නේ ඇස් දෙකට ඔළුවට මනසට පුදුම සනීපයක්. මේ වගේ දෙයක් ගෙදර තියෙන එකත් ඇත්තටම වටිනවා. ඉතින් චුට්ටක් උත්සාහ කරලා බලන්න. ඔයා මුකුත්ම නොකර ගෙදර ඉන්න කෙනෙක් නම් මේ වගේ දෙයක් හරි මේ YouTube එකේ අනිවාර්යෙන් ඉන්ඩෝ ප්ලාන්ට්ස් ගැන ගොඩක් වීඩියෝස් තියෙනවා. මේවා හදාගන්නේ කොහොමද, කරන්නේ කොහොමද මේ ගැන ගොඩක් වීඩියෝස් තියෙනවනේ. ඉතින් උත්සාහ කරන්න. මම මේ අර මාතෘකාව කතා කරෙත් මේ වීඩියෝ එක තුලින් ඔයාට පුංචි අයිඩියා එකක් දෙන්න. මම මේ ගැන වැඩි විස්තර හොයලා ඔයාලත් එක්ක ඉන්ඩෝ ප්ලාන්ට්ස් කොහොමද කරන්නේ, බිස්නස් එකක් විදියට කොහොමද කරන්නේ කියන එක ගැන මම ඉස්සරහට වීඩියෝ එකක් කරන්න බලන්නම්. එතකොට කෙනෙක් එහෙම දෙයක් ආසාවෙන් ඉන්නවා නම් ඒක ඒ කෙනාට ලොකු උදව්වක් වෙනවනේ. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක ගොඩක් ප්‍රයෝජනයක් වෙන්න ඇති ඔයාලට. මොකද ගොඩක් දේවල් අපි කතා කරානේ අද. ඒක නිසා law of attraction ගැන ඒ යටතේ තියෙන මාතෘකාවක් ගැන කතා කරා. ඊට පස්සේ ඔයාට මම මේ ඉන්ඩෝ ප්ලාන්ට්ස් ගැනත් පොඩි විස්තරයක් කිව්වේ. ඔයාගේ අතට මුදලක් එන විදිහට පොඩි ව්‍යාපාරයක් කරගන්න පුළුවන් නම් කරන්න කැමති කෙනෙකුට. එහෙනම් ඉතින් ඉස්සරහට මම තව වීඩියෝ අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම එහෙනම් අදට ඔයාලගෙන් සමුගන්නම්. මං හිතනවා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. වැරදි අඩුපාඩු තියෙන්න පුළුවන්. මොනවා හරි වැරදි දේවල් කියවෙනවා නම් ඒකට සමා වෙන්න. අඩුපාඩු ඇති. මොකද මම පළවෙනි වතාවට තමයි මේ වගේ ඉතින් channel එකක් කරන්නේ. හැමෝම ඉතින් පළවෙනි වතාවට තමයි. ඉතින් මගේ මේ තාම මුල් අධීර ටිකනේ. ඉතින් වැරදි අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒ නිසා හැමෝම එකට සමා වෙන්න. ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බෙනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.